ඔයාලා ටික්ටොක් කරනවා වගේ. අයියේ කොහෙද යන්නේ? මේ අර YouTube එකේ සිල්ල බටන් එක නෝකෝ මල්ලි. ඒක ගේන්න යනවා. ඉතින් අපිට මොකද මල්ලි? ඔය ෆෝන් එක ලස්සනට අල්ලන්නේ. ඇඟ පේන වීඩියෝ එකක් කරන්න. එතකොට තමයි ලයික් ගොඩක් එන්නේ. මම මල්ලි ආපෙන්ද කිව්වේ හලෝ. ඔයාලා ඊද අපිට සුපිරි හලෝ. පපුඩු වැදුනේ. උඹලට වෙන එවුන්ගේ වීඩියෝ කියන්න පුළුවන්. ගෙදරින් එකේ වීඩියෝ එකක් ලස්සනයි කියලා තියෙනවා ජීවිතේට. ඇටෙන්ෂන් එක බලෙන් ගන්න බෑ හලෝ. කොල්ලෙක් තැනකට එන්න පට්ට කට්ටක් ගන්න ඕනේ. කෙල්ලෙක් ළඟ පෙන්නුවේ ගම දවසයි දෙකයි ෆේමස්. ඔව් අයියේ. දෙකේ දාන වීඩියෝ මට බාන්න ලැජ්ජා. බලන්න ලැජ්ජා නෝ බාග බලන්න. මට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. බලපන් ගිහින් කමෙන්ට්. කෙල්ලෙක් කොල්ලන්ට කෙලවෙරන්න වීඩියෝ දාන එක වෙනයි. කොල්ලෙක් කොල්ලන්ට පපුව කඩාගෙන යන වීඩියෝ දාන එක වෙනයි. අනේ මේ තව මුකුත් නැද්ද කියන්නේ? තම්සලාට ඉස්සියාව. මෙව්ව මේ ඉරිසියාවට කියන කතාව නෙමෙයි. කවදාද වට ළමෙක් ඉන්න කාලයකට ළමයා ඉස්කෝලේ ගිහලා ගෙදර ආවම කියයි අම්මේ මට මගේ යාළුවාගේ ඉස්සර ටික්ටොක් පෙන්න විහිළු කරා අරහෙ පේනවා මෙහෙ පේනවා කියලා. එතකොට ඉතින් මට නෙමෙයි ලැජ්ජාව. ඔයාටමයි. ඔච්චර කිව්වත් කරන්නේ නැහැ මෝඩ කෙල්ලෝ. සමාජයට වැදගත් දෙයක් කරන්න. ඔයා කරන වීඩියෝ එක views මිලියන ගණක් ගියත් වැඩක් නැහැ. ඔය හරින වලත් එක අතර සතුටක් වෙලා. ඔයා කරන වීඩියෝ එක views 100ක් ගියත් ඔයා කරන්නේ ක්‍රියේටිව් සුපිරි වීඩියෝ එකක් නා කවුරු හරි වැටලා ඉන්න මිනිස්සෙක් ගොඩ එනවනම් අන්න එදාට ඔයා සුපිරි. අවංකෙන් මමත් රෙස්පෙක්ට්. මාත් එක තරහ වෙන්න එපා. හැදෙන්න කිව්වේ. මං ගිහිල්ලා එන්න. ගුඩ් බයි. අනේ අක්කේ නංගියේ මාත් එක්ක නම් තරහ වෙන්න එපා හොඳද? මේ ලෝකේ එක තප්පරයකට කෙල්ල කී දෙනෙක් දූෂණය වෙනවද? මං ආස නැහැ. උඹලා කාගේවත් S දෙකෙන්වත් දූෂණය වෙනවට. ඔයාගේ ලිස්ට් එකෙත් ඇති තාම මේ ගැන තේරුමක් නැති ගෑනු ළමයි. අන්න එයාලට පේන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. උණුත් දවසක අම්මලා වෙනවනේ. එයාලා ගොඩක් පව්.